දැන් ඉන්නේ මහනුවර ජාතික රෝහල ගාව. ජාතික රෝහලේ සෑහෙන ගැටළු ප්‍රමාණයක් තිබ්බා වතුර විදුලිය පිළිබඳව. බලධාරීන් මැදිහත් වෙලා ඒ සියල්ල මේ වෙනකොට විසඳලා තියෙන්නේ. රෝහල ආශ්‍රිතව විදුලියේ ප්‍රශ්නේ දැන් මේ වෙනකොට විසඳලා තියෙනවා. ඒ වගේමයි ජලය රෝහලට අවශ්‍ය ජලය බවුසර් මගින් සම්පාදනය කරනවා ඊයේ ඉඳලම. ඊයේ නෙවෙයි පෙරේදා ඉඳන් වගේ. එතකොට මේ පේන්නේ මහනුවර නගරයේ සම්පූර්ණයෙන්ම යට වෙලා තිබ්බ තැන. මේ වෙනකොට වතුර ගිහිල්ලා තියෙනවා. නමුත් සෑහෙන්න රොන් මඩ, කැලිකසල වගේ දේවල් මේ තැම්පත් වෙලා තියෙනවා. ඒ වගේමයි මාර්ග පද්ධතිය සෑහෙන ලොකු වලවල් තියෙනවා මෙහෙට නුවරට එනකොට. අලුතෙන් මේ ආපදාවෙන් පස්සේ ඔයාලා නුවරට එනවා නම් අනිවාර්යෙන් කල්පනාවෙන් එන්න බයික් වල එනවා. එහෙම සෑහෙන ලොකු වලවල් හැරිලා තියෙනවා මේ අපි හිතන්නේවත් නැති තැන්වල මේ වතුරත් එක්ක. එතකොට ඒ වගේ වලවල් වලට බයික් එකක් වගේ වැටුනොත් ලොකු ඇක්සිඩන්ට් එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා නුවරට එනකොට මේ සෑහෙන කල්පනාවෙන් එන්න. මොකද ලොකු වලවල් පාර පුරාවටම හැරිලා තියෙනවා. මේ මම මේ නුවර ටවුන් එකේ විතරක් දැක්ක ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේන හැම තැනම දැක්කා. ඒක ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේමයි මේ දැන් දැනට පායනවා නුවරට. මේ පායනවත් එක්කම ලොකු දූවිල්ලක් නුවර පුරාම තියෙනවා. මේ දූවිල්ලෙන් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් මාස්ක් එකක්වත් පාවිච්චි කරන්න. නැත්නම් ඊළඟට එන ලොකුම ප්‍රශ්නේ තමයි ලෙඩ රෝග කියන එක. ඒකත් ඔයාලා සැලකිලිමත් වෙන්න. මේ හැම දෙයකටම අපිට විධිමත් ප්ලෑන් එකක් පසු ආපදා කළමනාකරණය කියන එකට අනිවාර්යෙන් යන්න වෙනවා. ඒකට විධිමත් ප්ලෑන් එකක් අපිට ඉස්සරහට හදාගන්නත් වෙනවා.